හෙලෝ ළමයි කොහොමද ඔයාලට අද නම් මං ආවේ ඔයාලා ආසම කරන ටොපික් එකක් අරගෙන ගොඩක් දුරට කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සහ දැනටමත් තේරිලා ඉතින් ළඟදිම හොඳම එයාලයින් එකකට ජොයින් වෙන්න ඉන්න අයටයි මම මේ වීඩියෝ එක අද අරගෙන ආවේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලා cabin crew flight attendant generally ආස කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් flight attendants ගැන දැනගන්න පුළුවන්. ඉතින් අද එහෙමනම් මම ඔයාලට කියන්නම් මොකක්ද topic එක කියලා. අපි අද කතා කරමු flight attendant කෙනෙක් වෙන එකෙන් අපිට තියෙන වාසි සහ අවාසි මොනවාද කියලා pros and cons මොනවාද කියලා අපි අද බලමු. මොකද ගොඩාක් flight attendants ලා කිව්වහම ගොඩක් අයට විවිධ මත තියෙනවා. ඉතින් කියන්නේ එක එක මත තියෙනවා එක එක අයට. එක්කෙනෙක්ගෙන් අහපුවම flight attendant කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා එක එක විදියට උත්තර දෙනවා. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක හරියටම ඔයාලට කියන්න flight attendant කෙනෙක් වෙන එකේ especially international airline එකකට flight attendant කෙනෙක් වෙන එකේ තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක පටන් ගමු. මම දන්න නැහැ ළමයි එක්ක මම වීඩියෝ එකක් කරන නිසා නැත්තම් මං හැමදාම ඔයාලට වීඩියෝ එකක් කරද්දි මං කියනවානේ මං අසනීපෙන් ඉන්නේ කියලා. ඉතින් මේ පාරත් ඇත්තටම මම මේ වීඩියෝ එකේදීත් අසනීපෙන් ඉන්නේ. කියන්නේ අසනීපෙන් කියන්නේ මට ෆ්ලූ හැදුනා. මට තිබ්බා මගේ ලයිසන්ස් රිනිව් කරගන්න. අවුරුදු 3කට පස්සේ ඉතින් මගේ ලයිසන්ස් එක ආයෙ රිනිව් කරන්න තියෙනවා. 3කට පස්සේ අවුරුද්දෙන් අවුරුද්දට අපිට ලයිසන්ස් රිනිව් කරන්න තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් ලයිසන්ස් රිනිව් කරන ට්‍රේනින් එක තිබුණා. දැන් මීට දවස් 3කට වගේ කලින්. ඉතින් දවස් 4ක් අපේ ට්‍රේනින් එක තියෙනවා. ඉතින් ට්‍රේනින් එක පටන් ගත්ත දා ඉඳන් ළමයි මම හිටියේ මාරම අසනීපෙන්. ඉතින් මට ඕනුන්නේ ඇත්තටම සික් දාන්න. මොකද මට ඕනුණා ලයිසන්ස් එක රිනිව් කරලා ඉවර කරගන්න. ඒ ට්‍රේනින් එක මගේ ඔළුවෙන් අයින් කරගන්න. ඉතින් මම මාරම අමාරුවෙන් මාව පුෂ් කරලා ට්‍රේනින් එක කරා. ඉතින් ඊට පස්සේ ඒ වුණාට මට ඊළඟ තිබ්බ ෆ්ලයිට් එකට යන්න ඕනේ නැහැ. මොකද මම ඇත්තටම ගොඩක් අසනීපෙන් හිටියේ. ඉතින් එහෙම අපි අසනීපෙන් ඉන්න අවස්ථාවල අපිව පුෂ් කරන්න හොඳ නැහැ. මම හිතන්නේ ඕනම ජොබ් එකකට. මොකද විශේෂයෙන් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්ට. මොකද ඒක අපේ සේෆ්ටි සහ සර්විස් පර්ෆෝමන්ස් වලට අනිවාර්යයෙන්ම බලපානවා අපි ඔන් බෝඩ් වැඩ කරද්දී. ඉතින් කොහොම හරි මම ගියේ නැහැ. ඉතින් අසනීපෙන් හිටපු නිසා දැන් නම් ටිකක් රිකවර් වෙලා තියෙන්නේ කියලා මට තේරෙනවා. මොකද මේ අන්තිම සතියේදී මට මගේ වොයිස් එක තිබ්බේ නැහැ. උනාට පළවෙනි පාරට දැන් මම හිතන්නේ දවසක් ඊයේ රෑ වගේ ඉඳන් මට ටිකක් ෂේ. ඉතින් වැඩි විස්තර කියවන්න නැතුව අපි පටන් ගමු පොසිටිව් සයිඩ් එකෙන් මොකක්ද කැබින් ක්‍රූ කෙනෙක් වෙනවා කියන එකෙන්. ස්පෙෂලි වර්ල්ඩ් බෙස්ට් එයාලයින් එකකට ජොයින් වෙනවා කියන එකෙන් අපිට ලැබෙන වාසි මොනවාද කියලා අපි එහෙනම් පටන් ගමු. පළවෙනිම දේ ළමයි. සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් එයාලයින් එකකට ජොයින් වෙද්දී කියන්නේ කටා, එමිරේට්ස්, එහෙම නැත්නම් එටිහාඩ් ඔය වගේ ඉන්ටර්නැෂනල් එයාලයින් එකට තව තියෙනවා. මට හිතට අපේ ටික කිව්වලු ටාප් එක. ඒ වගේ ඒවලට ජොයින් වෙද්දී අපිට ග්ලෝබලි රෙකග්නයිසේෂන් එකක් හම්බෙනවා. අපි වර්ල්ඩ් ක්ලාස් එයාලයින් එකකට වැඩ කරයි කියන එක. කියන්නේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙලා හිටියා කියන එක. එතකොට ඒකෙන් මොකක්ද වෙන්නේ? අපේ රිසියුම් එකට කියන්නේ අපේ CV එකට ඒක මාරම ප්ලස් පොයින්ට් එකක් වෙනවා ළමයි. මොකද අපි ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් කියලා අපි හරි සැහැල්ලුවෙන් හිතුවට අපි වැඩ කරන්නේ අඩි 40000 උඩ අහසේ.
ඉතින් ඒ අහසේදී ගොඩක් අය හිතනවා ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් කිව්වහම අපි සර්විස් එක තමයි අපේ ප්‍රධාන රාජකාරිය කියලා. නැහැ ළමයි, අපි ඉන්නේ සේෆ්ටි වලට. ඒ කියන්නේ අඩි 40000ක් උඩ අහසේදී ඔයාලට මොකක් හරි God forbidden එහෙම වෙන්නේ නැහැ. ඒ වුණාට මේ ඔයාලට මොකක් හරිම සේෆ්ටි වයිස් වලට ප්‍රශ්නයක් වුණොත් සහ මෙඩිකල් එමර්ජන්සි එකක් වුණොත් ඒ හැම දෙයක්ම හරියටම තිතටම හැන්ඩල් කරන්න ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් ප්‍රෙපෙයාර් වෙලා ඉන්නවා. ඉතින් ඒක ඒ කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සහ අපිට මේ වගේ වර්ල්ඩ් ක්ලාස් එයාලයින් එකකට ඒ කියන්නේ මුළු ලෝකෙම දන්න එයාලයින් එකකට අපි ජොයින් වුණාම අපිට එතනින් ලැබෙන ට්‍රේනින් එක අපි මේ ලෝකේ කොයි ජොබ් එකකට ගියත් හම්බෙයි කියලා මම නම් හිතන්නේ. මොකද ඒ හම්බෙන ට්‍රේනින් එකේ අපිව සම්පූර්ණ ඒ කියන්නේ මම වුණත් පර්සනලි අවුරුදු 3කට කලින් ඩෝහා එද්දි හිටපු අංජලි නෙමෙයි ඒ ට්‍රේනින් එක කරාට පස්සේ හිටියේ. මොකද තනිකරම අපිව පර්සනලි සහ ප්‍රොෆෙෂනලි ස්පෙෂලි ප්‍රොෆෙෂනලි අපිව වෙනස් කරනවා ළමයි. කියන්නේ අපි ඕනම දෙයක් අහසේ වෙන ඕනම එමර්ජන්සි සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න දන්නවා. ඉතින් ඔයාලා හිතන්න කෙනෙක්ට අසනීප වුණොත් පොඩි අසනීප නෙමෙයි. sometimes it can be a heart attack. heart attack එහෙම නැත්නම් child birth. ඔයාලා අහලත් ඇති child birth especially කට ඇවිස් එකේ තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ situation එකක් handle කරන්න අපි prepared වෙලා ඉන්නවා. ඉතින් training එකේදී මේ හැම දෙයක්ම අපිට කියලා දෙනවා step by step. ඉතින් ඔයාලා හිතන්න එපා ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් කියන්නේ සර්විස් වලට විතරක්ම ඉන්න කෙනෙක් කියලා. අනිවාර්යයෙන්ම සර්විස් එකත් වැදගත්. හැබැයි සර්විස් එක එන්නේ සේෆ්ටි එකට පස්සේ. Safety is always the priority. ඉතින් අපිට අපේ පැසෙන්ජර්ගේ ආරක්ෂාව තමයි පළවෙනියටම වැදගත් වෙන දේ. ඉතින් මම ඔයාලට කිව්වා වගේ පළවෙනි පොයින්ට් එක අපේ CV එකට remarkable කොහොමද ඒක කියන්නේ ඉම්පෝර්ටන්ස් එකක් ලැබෙනවා මේ අපි කරන ජොබ් එකේ. හරිද? ඉතින් අපි දැන් කතා කරමු දෙවෙනි පොයින්ට් එක ගැන. ඉස්සෙල්ලා කතා කරා වගේ ට්‍රේනින් එක ඒකෙන් ඇත්තටම ඔයාලට ලෝකේ ඕනම ඊට පස්සේ ඔයාලා හිතන්නකෝ අපි මේ ජොබ් එකෙන් දවසක අනිවාර්යෙන්ම යන්න එපා ඉස්සෙල්ලා ඉතින් අයින් වෙලා යන්න එපා. මොකද මේක අපිට හැමදාම ඉන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයිනේ. අපි හැමෝම ඉතින් වයසට යනවා. එහෙම නැත්නම් අපිට අපේ ඊට වඩා අපිට ප්‍රයොරිටි දෙන්න දේවල් අපේ ජීවිතේ තියෙනවා. ඉතින් එතකොට අපි හැමෝම දවසක මේ ජොබ් එක අතහැරලා යන්න ඕන. එතකොට අපි වෙන ජොබ් එකකට ගියත් අපිට මේ හම්බුන ට්‍රේනින් එකෙන් අපිට පුළුවන් ඕනම සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කිව්වා වගේ අර CV එකේ අපිට ඒ තරම් රිස්පෙක්ට් එකක් තියෙන්නේ අපි වර්ල්ඩ් බෙස්ට් එයාලයින් එකකට වැඩ කරා කිව්වහම. ඉතින් දැන් අපි කතා කරමු තුන්වෙනි පොයින්ට් එක ගැන. මේ පොයින්ට් එක තමයි ඔයාලා ආසම පොයින්ට් එක. මේ ගැන කතා කරත් ඔන්න ඔයාලට මං කියන්නම් අද මම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන එකෙන් ඇත්තටම මම පර්සනලි හිතන හොඳම බෙනිෆිට් එක තමයි මේක. ඒ මොකද්ද දන්නවද? අපිට හම්බෙන ස්ටාෆ් ටිකට්ස්. ඒ කියන්නේ අපිට ළමයි ඉන්ටර්නැෂනල් එයාලයින් එකක ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වුණාම අපිට තියෙනවා අපි එලිජිබල් වෙනවා ස්ටාෆ් ටිකට්ස් වලට. ස්ටාෆ් ටිකට්ස් කියන්නේ ඔයාලා යූස් කරන ටිකට් එක කියන්නකෝ for example ඔයාලා කොයි හරි රටකට යන්න යූස් කරන ටිකට් එකකට ඕනම රටකට ඒ කියන්නේ කටායාවේ travel කරන ඕනම destination එකකට හැබැයි කටායාවස් විතරක් නෙමෙයි අපිට තියෙනවා තවත් partner airlines වලත් මං කියනවා One World එකේ එතකොට SCD කියලා තියෙනවා. ඉතින් මේ වගේ partner airlines වලත් සහ Qatar Airways එකෙත් ඕනම සෙක්ටර් එකකට මේ ලෝකේ තියෙන Qatar Airways ඔපරේට් කරන ඕනම සෙක්ටර් එකකට අපිට 90% සහ 50% ඩිස්කවුන්ට් තියෙනවා.
ඉතිං ඔයාලා හිතලා බලන්න ඒක කොච්චර බෙනෆිට් එකක්ද කියලා. ඇත්තටම මම පර්සනලි මම මාරම ආස බෙනිෆිට් එක කියන්නේ මම කැමතිම බෙනිෆිට් එක ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙලා ඉන්න එකේ. ඒ තමයි මේ ෆ්ලයිට් ටිකට්ස්. ඉතින් අපිට පුළුවන් මේකට ස්පෙෂලි උනාට මේකත් කියන්න ඕන. සීනියරිටි එක අනුව තමයි මේ ෆ්ලයිට්ස් වලට ඔන්ලෝඩ් වෙන එක තීරණය වෙන්නේ. කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාලා හිතන්න මම දැන් අවුරුදු 3ක් ෆ්ලයි කරනවානේ. එතකොට මට වඩා අවුරුදු 4ක් ෆ්ලයි කරන මගේ ග්‍රේඩ් එකට වඩා සීනියර් කෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම ප්‍රයොරිටිස් යන්නේ ඒ සීනියර් ක්‍රූට තමයි. ඉතින් ඒ වගේම හැබැයි සමහර ටිකට්ස් තියෙනවා අපිට පර්චේස් කරන්න පුළුවන්. ඒ ටිකට්ස් අපි මොන ග්‍රේඩ් එකේ හිටියත් අපි දැන් ID50 එක ගත්තා කියමු. ඒ ටිකට් එක ගත්තොත් අපිට තමයි ප්‍රයොරිටි එක වැටෙන්නේ. ඉතින් ඒ වගේ ඒවාත් තියෙනවා. ඉතින් මේ ටිකට්ස් වල තියෙන හොඳම දේ තමයි මට විතරක් නෙමෙයි මේවා මගේ පවුලේ අයට මගේ යාළුවන්ටත් යූස් කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඇත්තම කතාව කියනවා නම් මගේ ටිකට්ස් වලින් මට වඩා බෙනිෆිට් එකක් ගන්නේ මගේ අම්මා. ඉතින් ඒක මම ඔයාලට කියන්නම්. එයා දැන් මේ අවුරුද්දේ ලංකාවට කී පාරක් ගියාද කියලා මම දන්නේ නැහැ. මේ වෙනකම් මේ අවුරුදු 3ට එයා ලංකාවට මාර විදියට ගිහිල්ලා තිනා. මොකද ළමයි 90% ඩිස්කවුන්ට් එක ලැබෙන නිසා. ඉතින් ඇත්තටම ඒක මෙහෙමයි. අනිත් එක තමයි මට මම අමතක වෙන්න කලින් කියන්නම්. ඒ ටිකට්ස් up to availability. ඉතින් අපි passengers ලාට තමයි ඉස්සලාම priority එක දෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි අපි download කරන්නේ. somehow peak කාලෙදී අපි මේ ටිකට්ස් use කරනවා නම් හරියට බලලා තමයි මේ ටිකට්ස් use කරන්න ඕන. මොකද ඔයාලා හිතන්නකෝ අගෝස්තු මාසේ කියලා මම මිලාන් යන්න ඉන්නවයි කියලා. අගෝස්තු මාසේ කියන්නේ හැමෝම travel කරන මාසේ. ඉතින් හැමෝම summer වලට travel කරන month එක. ඉතින් එතකොට මම මිලාන් මේ ඩෝහා මිලාන් සෙක්ටර් එකත් මිලාන් ඩෝහා සෙක්ටර් එකත් හැම වෙලේම ෆුල් ළමයි. එතකොට ඒ කාලවලදී මේ ටිකට්ස් ටිකක් යූස් කරන්න අමාරුයි. හැබැයි පීක් නොවන ඕනම month එකකදී අපිට මේ ටිකට්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මම ඔයාලට කිව්වා වගේ මගේ අම්මි තමයි ගොඩක්ම මේ ටිකට්ස් යූස් කරන්නේ. නිතරම ලංකාවට ඩෝහා වලට ඉතින් නිතරම එනවා. මේකෙන් ලොකු බෙනිෆිට් එකක් ඇත්තරම තියෙනවා. ඉතින් මම ඒ ගැන ඇත්තරම සතුටු වෙනවා ළමයි. මම මේ වෙනකම් මම හිතන්නේ කියලා නැතුව ඇති. මගේ අම්මා තමයි මං අද මෙතන ඉන්නවට එකම හේතුව කියන්න බෑ. මගේ හස්බන්ඩ්ුත් ඉන්නවා. ඉතින් හැබැයි මාව මේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වෙන්න මම මේ සුදුසුකම ලබන්න මාව ඉස්සලාම මගේ ජීවිතේ හැදුවේ මගේ අම්මා. ඉතින් එයාට මට දෙන්න පුළුවන් පොඩිම දෙයක් තමයි මේක. ඉතින් ඒ වුණාට එහෙම හරි එයාට ඒ දේ දෙන්න ලැබෙන එක මම හිතනවා මට මාර වාසනාවක් කියලා. ඒ කියන්නේ මට මාර සතුටුයි ඒ ගැන. ඉතින් ඒක එකක්. ඉතින් ඊට පස්සේ මගේ හස්බන්ඩ් ඉතින් එයා තමයි මාව මේ ජොබ් එකට යන්න කියලා ෆෝස් කරලා. ඒ කියන්නේ ෆෝස් කරලා කියන්නේ මම ඇත්තටම මං ආස මගේ ඩ්‍රීම් ජොබ් එක. හැබැයි මං දෙපාරක් හිතුවා. ඉතින් දෙපාරක් හිතද්දී එයා මට කිව්වා නෑ ඔයා දෙපාරක් හිතන්නපා ඔය යන්න. ඔය යන්න ගිහලා try කරලා බලන්න අනිවාර්යෙන් ඔය select වෙනවා කියලා. ඒ කිව්වා වගේ මං select වුණා. ඉතින් එයා තමයි මගේ දෙවෙනි හේතුව මං මෙතන ඉන්න. මට ඉතින් ඒවා කවදාවත් අමතක වෙන්නේ නෑ. මං ඔහොම කියද්දි මට ආයෙමත් අවුරුදු 3කට කලින් මගේ ඉන්ටර්වියු ඩේට් එකට මං ආයෙමත් යනවා. ළමයි by the way මම Qatar Airways join වෙලා හරියටම දැන් සතියකට කලින් අවුරුදු 3 complete කරා. ඉතින් අවුරුදු 3ක් ගියා ළමයි හිතන්නත් බෑ. ඉතින් මං අවුරුදු 3ක් හිටියා කියලා. ඒ වුණාට කාලය යනවා මෙහෙම කරද්දි. ඉතින් ඇත්තටම අවුරුදු 3ක් ගිහිල්ලා මේ අවුරුදු 3ට මං රටවල් 50ක් පාස් කරලා ගිහින් තියෙනවා බලන්න. travel කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ගොඩක් මාව personally professionally grow කරා මේ job එක. මම ඉතින් ඒකට මාරම grateful. ඉතින් එහෙම තමයි. එහෙනම් ඔන්න දැන් ටිකට්ස් ගැන මම ඔයාලට කිව්වනේ. ඔයාලට දැන් ටිකට්ස් ගැනත් idea එකක් ඇති.
හරියටම මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි කතා කරමු ඊළඟ පොයින්ට් එක. ඇත්තටම මේ ජොබ් එක කරද්දී අපි අනිත් ජොබ් කරනවා වගේ නෙමෙයි. මොකද අපේ ලයිෆ් ස්ටයිල් එකම වෙනස් වෙනවා. විශේෂයෙන් කටායාවේස් එකේ කැබින් ක්‍රූ කෙනෙක් කියන්නේ සහ මම දන්න විදිහට ගොඩක් Etihad and Emirates too. කියන්නේ ඒ දෙකත් එක්කම කැබින් ක්‍රූ කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එක completely වෙනස්. ඉතින් අපිට accommodation wise හැමදේම හොඳම තත්ත්වයේ තියෙන accommodation අපිට හම්බෙනවා. ඉතින් ඔයාලා මගේ ස්ටෝරීස් වල එහෙම දැකලා ඇති මගේ accommodation එක ඇත්තටම මාරම ලස්සනයි. හරිම කම්ෆර්ටබල් විදියට ජීවත් වෙන්න පුළුවන් ලයිෆ් ස්ටයිල් එකක් අපිට ලැබෙනවා. ඒකත් එක්කම accommodation එක, transportation එක මේ හැමදේම company paid. ඉතින් අපි කිසිම දෙයක් ගෙවන්න ඕනේ. අඩුම තරමේ වතුර බිල්, ලයිට් බිල් මේ කිසිම බිල් එකක් අපිට නැහැ ළමයි. ඉතින් අපිට හම්බෙන salary එක ස්පෙෂලි කටායවේස් ජොයින් වෙනවා නම් ටැක්ස් ෆ්‍රී. ඉතින් අපි කිසිම ටැක්ස් එකක් ගෙවන්නේ නැහැ. අපි ගන්න පඩිය සම්පූර්ණ අපිටම තමයි. ඉතින් ඔයාලත් ජොයින් වෙන්න කියන එක තමයි මම හැමතිස්සෙම කියන්නේ. ඉතින් මේක ඇත්තටම මාරම වටින ජොබ් එකක්. ඉතින් ලයිෆ් ස්ටයිල් එක අතින් ගත්තොත් මම ඔයාලට කියවා වගේ අපිට මාර සේෆ්ටි එකක් මෙහි තියෙනවා. ඉතින් ඒත් එක්කම accommodation එකේදී අපේ නිදහසෙන් අපි කැමති විදියට අපිට ඕන විදියකට අපිට ජීවත් වෙන්න පුළුවන්. ලයිෆ් ස්ටයිල් එක රටවල් වලට අපි යනවා. ඇත්තටම ඔයාලා හිතලා බලන්න අපිට පඩියකුත් දීලා ළමයි මම පඩිය සඳහන් කරන්නේ නැහැ. හැබැයි මේ හම්බෙන පඩිය පොඩි පඩියක් නම් නෙමෙයි. ඉතින් ඒක විතරක් මම ඔයාලට කියන්නම් අයිඩියා එකක් ගන්න ඕන නිසා. පොඩි පඩියක් නෙමේ ළමයි අපිට හම්බෙන්නේ. සමහර අය මං කමෙන්ට්ස් වල දකිනවා එන පොඩි පඩි ගැන කියනවා පොඩි පඩි. හැබැයි එහෙම පඩියක් නෙමෙයි අපිට හම්බෙන්නේ. අපේ සැලරි වයිස් ගත්තොත් අපිට හොඳ සැලරි එකක් හම්බෙනවා. ඒ සැලරි එකත් එක්කම අපිට travel කරන්න හම්බෙනවා. ඉතින් කටායවිස් destinations ගොඩක් තියෙනවා. ඒ හැම destination එකකටම අපේ grade එක අදාළ නැහැ. අපිට යන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම රටවල් ඔයාලා හිතන්නකෝ මේ අවුරුදු 3ට මම රටවල් 50කුත් පාස් කරලා travel කරලා තියෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්න අපි සාමාන්‍ය ජොබ් එකක් කරොත් අපිට පුළුවන්ද අඩුම තරමේ අවුරුද්දට එහෙම අයත් ඇති. මං එහෙම නෙමෙයි කියන්නේ. මම කියන්නේ අපි වගේ සාමාන්‍ය ජොබ් එකක්, normal ජොබ් එකක් කරන කෙනෙක්ට පුළුවන්ද අවුරුද්දකට රටවල් 10කටවත් එහා යන්න අපිට හම්බෙන සැලරි එකත් එක්ක. මම දන්න විදියට නම් ළමයි ගොඩක් අයට ඒ දේ කරන්න ඇත්තටම අමාරුයි. හැබැයි මේ ජොබ් එකේ තියෙන බෙනිෆිට් එක තමයි අපිට සැලරි එකකුත් දීලා අපිට accommodation අපිට කිසිම බිල් එකක් නැතුව අපි කිසිම දෙයකට පේ කරන්නේ නැතුව අපිට හම්බෙන හොඳම සැලරි එකක් කියන්නේ හොඳම සැලරි එකකුත් දීලා අපිට රටවල් වලට travel කරන්න දෙනවා. ඉතින් මේ අවුරුදු 3 ඇතුළත රටවල් 50කට ගිහින් තියනවා කියන එකම මගේ අවුරුදු 27ට මම ලබපු ලොකු achievement එකක් කියලා මට හිතෙනවා. ඇත්තටම. ඉතින් මේ ජොබ් එකට මම නම් කියන්නේ ඕනම කෙනෙක්ට apply කරන්න ඕනම කෙනෙක් ආස මේ ජොබ් එක flight attendant කෙනෙක් වෙන්න ඒ අවශ්‍ය යාලා ඉල්ලන රික්වයර්මන්ට්ස් ඔයාලට තියෙනවා කියලා හිතෙනවා නම් දෙපාරක් හිතන්න එපා. මොකද මේක ඔයාට හම්බෙන ජැක්පොට් එකක් කියලා හිතාගෙන අනිවාර්යෙන්ම ඇප්ලයි කරන්න. ඇප්ලයි නොකර ඉන්න එපා. එහෙනම් අපි තව මොනවාද බෙනිෆිට්ස් තියෙන? අපිට දවස ගානේ අලුත් අයත් එක්ක වැඩ කරන්න හම්බෙනවා. ඒක බෙනිෆිට් එකක් කියලා මම කියන්නේ. ඇත්තට මේක චැලෙන්ජ් එකක්. අලුත් කල්චර්ස් එක්ක අපිට දවස ගානේ හැප්පෙන්න වෙනවා. හැප්පෙන්න වෙනවා කියන්නේ අපි පුරුදු වෙනවා ඒ අයත් එක්ක බැලන්ස් කරගෙන ටීම් එකක්, වන් ටීම් එකක් විදියට
වැඩ කරන්න. ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකක් අවුරුදු ගාණක් හම්බෙනවා කියන්නේ ඊළඟට ඔයා මොන ජොබ් එකකට ගියත් එතන ඉන්න ඕනම කෙනෙක්ව හැන්ඩල් කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට හම්බෙනවා ළමයි. ඉතින් මල්ටිකල්චරල් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ අපිට. ඉතින් එතකොට අපි ෆ්ලයි කරන්නේ දවස් ගානේ කාත් එකද කියන එක අපි දන්නේ නැහැ. ඇත්තටම මාර රෑලි තමයි අපි අපේ යාළුවෙක් එක්ක උනත් ෆ්ලයි කරන්නේ. ඉතින් අපිට මෙහෙමයි අපිට බිට් කරන්න පුළුවන්. ඔන්න තවත් බෙනිෆිට් එකක්. ඒක ගැනත් මම කතා කරන්නම්. හැබැයි අපිට එහෙම කියන්නේ ඒ වගේ වෙන කියන්නේ ඩිෆරන්ට් කල්චර්ස් එක්ක වැඩ කරන්න වෙනවා කියන එක මම නම් දකින්න බෙනිෆිට් එකක් විදියට. මොකද මාව ප්‍රොෆෙෂනලි මගේ ප්‍රොෆෙෂනල් ග්‍රෝත් එකට ඒක මාර විදියට හෙල්ප්ෆුල් වෙනවා කියලා තමයි මම නම් හිතන්නේ. තුන්වෙනි නෙමෙයි සෝරි දන්නේ නැහැ මං කීවෙනි පොයින්ට් එකද කියලා. මොකද පොයින්ට්ස් ගොඩාක් තියෙනවා, බෙනිෆිට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මම දැන් පොයින්ට් එක මිස් අවුට් වුණා මට. anyway තව අපිට පුළුවන් අපිට තියෙනවා බිඩිං සිස්ටම් එකක්. ඉතින් මේකේදී අපිට පුළුවන් ඇත්තටම අපිට ඕන දැන් for example ඔයා හිතන්න ඔයාට next month ඇම්ස්ටර්ඩම් යන්න ඕන. ඉතින් ඔයා දැන් ඇම්ස්ටර්ඩම් යන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් අපිට පුළුවන් අපේ roster එක out වෙන කලින් මේ ඇම්ස්ටර්ඩම් flight එකට bid කරන්න. ඉතින් ගොඩක් මම join වෙච්ච කාලේ නම් ඒ වගේ බිඩිං සිස්ටම් එකේදී අපි බිඩ් කරොත් කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා නිව් ජොයිනර් කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට මේ ෆ්ලයිට්ස් හම්බෙනවා. කියන්නේ ඔයාගේ රික්වෙස්ටඩ් ෆ්ලයිට්ස් ඔයාට හම්බෙනවා. ඉතින් මට ඒ වගේ තිබුණා first 6 months. හැබැයි මේක guaranteed දෙයක්වත් මේක manual එකේ තියෙන දෙයක්වත් නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් අපි අතර අපි දන්න දෙයක් තමයි ගොඩක් දුරට most probably ඔයාගේ requested flights ඔයාට හම්බෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ flights වලට bid කරන්න. එතකොට දැන් මම ගොඩක් වෙලාවට යන්නේ මම ඉස්සර නම් ගියා ලංකාවට ගොඩක්ම. මොකද husband හිටපු නිසා husband move වුණේ December වලනේ. ඉතින් දැන් 5 months වගේ. ඉතින් දැන් මම bid කරන්නේ continuously Milan flights වලට. මොකද එහෙ ගියාම මට husband එක්කත් අම්මි එක්කත් ගෙදර අයත් එක්කත් මගේ තාත්ති මල්ලි ඉතින් ඒ අයත් එක්ක මට කාලය ගත කරන්න පුළුවන් නිසා මම ගොඩක්ම මිලාන් ෆ්ලයිට්ස් වලට බිඩ් කරනවා. ඉතින් එහෙම නැත්නම් ඔයාලට තව තියෙනවා ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකේ එහෙම කියන්නේ වෙන රටකට යන්න ආස නම් ඔයාලට පුළුවන් බිඩ් කරන්න, රික්වෙස්ට් කරන්න. ඉතින් එතකොට ගොඩක් දුරට ඔයාගේ රික්වෙස්ට් ඔයා හිතන්නකෝ බිට්ස් 4ක් දැම්ම කියලා ගොඩක් දුරට සාමාන්‍යයෙන් වෙනමුකුත් ඔපරේෂනල් රික්වයර්මන්ට් එකක් තිබ්බේ නැත්නම් ඔයාට ඔයාගේ බිට්ස් දෙකක්වත් අඩුම හම්බ වෙනවා. ඉතින් ඔයාට පුළුවන් එතකොට ඒක ඔයාගේ හෝම් ඩෙස්ටිනේෂන් එක හරි එහෙම නැත්නම් ඔයා වෙන ආස ඩෙස්ටිනේෂන් එකකට හරි යන්න. ඉතින් තව දෙයක් තමයි මේක අන්තිම බෙනිෆිට් එක ළමයි. තව ඒවා තියෙනවා, තව චූටි චූටි ඒවා තියෙනවා. ඒකට මේවා තමයි ගොඩක්ම ඉම්පෝටන්ට් benefits. ඉතින් අන්තිම එක තමා ඔයාගේ career growth එක. මේක ළමයි ඔයාලා මේ ජොබ් එකෙන් අයින් වෙලා ඔයාලා දැන් මාව ගන්නම් for example එකට මම දැන් අවුරුදු 3ක් කට ඇවිස් එකේ වැඩ කරනවා. එතකොට මම දවසක මෙතනින් අයින් වෙලා ගියාට පස්සේ මට ජොබ් එකක් හොයාගන්න එක ඇත්තටම අමාරු වෙන්නේ නැහැ. මේ මට ලැබුණ එක්ස්පීරියන්ස් එකත් එක්ක. මේක මගේ CV එකට මම ඔයාලට මුලින්ම කිව්වා වගේ. CV එකට ඇඩ් වුණාම මේක ඇත්තටම මාරම වැලියබල් පොයින්ට් එකක් වෙනවා මට ජොබ් එකක් ඊසිලි හොයාගන්න. ඉතින් මොකද කැරියර් ග්‍රෝත් කරන ඔපචුනිටිස් ගොඩක් ඔයාට එනවා මේ ජොබ් එකකින් අයින් වෙලා ඔයා තව ජොබ් එකකට යන්න ප්ලෑන් කරොත් දවසක. මේවා තමයි ළමයි benefits. හරිද? දැන් අපි benefits ගැන කතා කරද්දී ඒවා ගැන විතරක් කතා කරලා වැඩක් නැහැනේ. හැම ජොබ් එකකම මේක කියන්න කලින් මම ඔයාලට කියන්න ඕන හැම ජොබ් එකකම pros and cons තියෙනවා. ජොබ් එකක් විතර නෙමෙයි හැම දෙයකම මේ ලෝකේ හොඳ සහ නරක කියලා දෙකක් තියෙනවානේ. ඉතින් දැන් අපි ඒ නරක ගැනත් කතා කරමු. මම නම් ඒක නරකක් විදියට දකින්නේ නැහැ. ඉතින් හැම දෙයකටම අපි ජීවිතයේ ඕනම දෙයක් ලබා ගන්න නම් අපි අපේ ජීවිතේ ගොඩක් දේවල් සැක්‍රිෆයිස් කරන්න ඕන.
ඉතිං ඒක තමයි මම හිතන දේ ඇත්තටම කොච්චරුනත් මට දවසක මේ ජොබ් එක දාලා යන්න මානම ලෝබයි ළමයි මම බොරු කියන්නේ මට මානම කියන්නේ මානම ලෝබයි මම හිතන්නේ ඕනම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්ට ඒක ලේසි වැඩක් කියලා කොහොම හරි දැන් අපි කතා කරමු අපිට ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් විදියට තියෙන අවාසි මොනවාද කියලා. කියන්නේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වුණාම මේ ජොබ් එකේදී අපිට මුණ පාන්න තියෙන දේවල් මොනවාද කියන එකත් අපි අද කතා කරමු. පළවෙනි දේ තමයි irregular work schedules. ඒ කියන්නේ ළමයි අපි ෆ්ලයිට්ස් වලට ටයිමින් එකක් නැහැ. එතකොට දැන් 9 to 5 කරන ජොබ් එකකයි මේ ජොබ් එකේ තියෙන වෙනස ඒකයි. හරිද? එක පැත්තකින් ඒකත් බෙනිෆිට් එකකට පොසිටිව් සයිඩ් එකකට යන එකක් තියෙනවා. හැබැයි මේකෙදී අපිට දවල් එකට, පාන්දර එකට, උදේ 10ට, හවස 6ට, පාන්දර 6ට, පාන්දර 3ට, පාන්දර 2ට ටයිම් එකක් නෑ ළමයි හැමදාම මේ එකම ටයිම් එකේ අපි ෆ්ලයිට්ස් වලට යනවා කියලා. අද උදේ මට 6ට අද උදේ 4ට මගේ පිකප් තියෙනවා. උදේ 7 ෆ්ලයිට් එකට let's say Atlanta. හරිද? ඉතින් එතකොට ඒක තියෙන්නේ මට උදේ. ඊට පස්සේ ආය මගේ ලීගල් ඔබ්ස් වලට පස්සේ ඇට්ලන්ටා වලින් මම ඩෝහාවට පස්සේ ඔන්න මට පුළුවන් ආයෙ තව ඩුබයි ෆ්ලයිට් එකක් තියෙනවා. ඒක තියෙන්නේ රෑ. ඉතින් තව එක්සැම්පල් එකක් හිතන්නකෝ තව ඩෙස්ටිනේෂන් එකකට ඒක මට හවස තියෙන්න පුළුවන්. ඉතින් ඉරෙගියුලර් රෝස්ටර් ටයිමින් තියෙන්න පුළුවන් වාට. ඒකට අපි හුරු වෙන්න ඕන ළමයි. හැබැයි ඒක මුල්ම කියන්නේ ඔයාගේ මුල්ම ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් විදියට ඔයාගේ මුල්ම ස්ටේජ් එකේදී ඔයාට ටිකක් ඒකට ඇරේන්ජ් වෙන්න මැනේජ් කරගන්න ඔයාට අමාරුයි. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ මේ වෙනකන් සාමාන්‍ය නෝමල් ජොබ් එකක් කරපු මිනිස්සෙක් විදියට උදේ 9 හවස. එහෙම නැත්නම් ෂිෆ්ට් වලට වැඩ කරනවා නම් උදේ ෂිෆ්ට් එක හවස රෑ ෂිෆ්ට් එක. ඉතින් එහෙම වැඩ කරපු කෙනෙක්ට මේ වගේ ජොබ් එකකට ආපුහම ඇත්තටම අමාරුයි. ලේසි වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒක හැන්ඩල් කරගන්න ඔයා දැනගන්න ඕන. ඉතින් ඒක හැන්ඩල් කරගන්න ඔයාට පුළුවන්. ඉස්සලාම අර පළවෙනි මන්ත් එක දෙක තමයි ඇත්තටම අපිට අමාරු අපිව ඒකට හැඩගස්ව ගන්න. හැබැයි ඊට පස්සේ අපි ඔටෝමැටිකලි පුරුදු වෙනවා අපේ ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් ලයිෆ් ස්ටයිල් එකට. ඉතින් එහෙම වුණාම ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේකට මේ ඒ ටයිමින්ග්ස් වලට හුරු වෙන්න. දෙවෙනි දේ තමයි ළමයි මම මූණ පාන චැලෙන්ජ් එකක් මේක. ඒක මං හිතන්නේ හැම මිනිස්සෙක්ටම තියෙන දෙයක්. මොකද ඔයා එන්නේ ඔයාගේ හැමදේම අතහැරලා. හැමදේම කියද්දී වටිනම දේවල් ටික තියලා තමයි ඔයා මේ රටට මේ ජොබ් එකට එන්නේ. ඔයාගේ පවුල, ඔයාගේ ෆැමිලි එකේ අය, අම්මා, තාත්තා, සහෝදරයා, ඔයාගේ හස්බන්ඩ්, ඔයාගේ වයිෆ් මේ හැමෝමව දාලා තමයි ඔයා මේ රටට එන්නේ. ඉතින් එතකොට ඔයා තනියම තමයි මේ රටේ ජීවත් වෙන්නේ. සහ ඔයා යනවා රටවල් වලට යනවා. ඉතින් එහෙම යද්දි ඔයාලට අනිවාර්යෙන්ම ඔයාගේ ෆැමිලි එක මිස් වෙනවා ළමයි. ෆැමිලි එක මිස් වෙනවා කියන්නේ ඒක ඔයාලට කියා ගන්න බැරි තරමට මිස් වෙනවා. අපිට ඔයා දැන් ඔයා හිතන්න අපි පුංචි කාලේ ඉඳන් අපි අම්මත් එක්ක අම්මයි තාත්තා එක්ක හැදිලා පවුලයත් එක්ක හැදිලා අපි සාමාන්‍යයෙන් ඒෂියන් කන්ට්‍රීස් වල ගොඩක් අපිට අර ෆැමිලි බොන්ඩ් එක තියෙනවනේ තදින්ම. ඉතින් මමත් එහෙමයි. මටත් ලොකු ෆැමිලි බොන්ඩ් එකක් තියෙනවා. ඉතින් එතකොට මට පළවෙනියටම හිට් වෙච්ච දේ තමයි හෝම් සික්නස්. ඉතින් මේක තදටම අපිට තියෙනවා ෆ්ලයිට් ඇටෙන්ඩන්ට්ස්ලා විදියට. මොකද අපි අපේ රටෙන් ඈත් වෙලා අපේ ෆැමිලි එකෙන් ඈත් වෙලා තනියම ඉරෙගියුලර් වර්ක් ටයිමින්ග්ස් එක්ක අපි වැඩ කරන්නේ. ඉතින් එතකොට ඒක අපිට තදටම ඔලුවට වදිනවා. හැබැයි ඒකටත් සොලියුෂන් එකක් තියෙනවා ළමයි. ඉතින් මං කිව්වා වගේ ඔයාලට පුළුවන් ෆ්ලයිට්ස් වලට බිඩ් කරලා හෝම් ඩෙස්ටිනේෂන් එක චූස් කරලා යන්න ඔයාලගේ ගෙදර හැම මාසෙම. එහෙම නැත්නම් අපිට තියෙනවා ළමයි 30 days leave.
ඉතින් ඒක ඔයාලට ඕනම විදියකට arrange කරගන්න පුළුවන් අවුරුද්ද ඇතුළත additionally ඒ leave එකත් එක්ක අපිට තව days off book කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලගේ home sickness එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. මොකද ඔයා නිතරම ඔයා ගෙදර අයව බලලා එන්න යන නිසා. ඉතින් මම ගොඩක්ම කරන්න ඒකයි. මට ගෙදර අයව මිස් වෙනවා වගේ තේරෙද්දී මම මගේ ලීව් එක මම හරියට බැලන්ස් කරගන්නවා. සාමාන්‍යයෙන් මම මාසෙකට සැරයක් අනිවාර්යයෙන්ම ගෙදර යනවා. ඉතින් ගිහිල්ලා යාළුවත් එක්ක ටයිම් එකක් ස්පෙන්ඩ් කරලා මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකයි පර්සනල් ලයිෆ් එකයි දෙකම බැලන්ස් කරගන්නවා. මේක ඇත්තටම important flight attendant කෙනෙක් විදියට ඔයාලා දීර්ඝ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දෙක අනිවාර්යයෙන්ම බැලන්ස් වෙන්න ඕන ළමයි. එතකොට තමයි ඔයාලට දිග ගමනක් cabin crew කෙනෙක් විදියට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ටිකක් දිගයි. මේක ටිකක් දිගයි. අර දෙරණ වෙන්න ඕන. මම දැක්ක වීඩියෝ එකක් දෙරණ අවුරුදු කුමාරයා කියන්නේ අර චූටියෙක් කෙනා. එයා අර සෝංග් එකක් කියලා කියන්නේ සින්දුව ටිකක් දිගයි කියලා කියන්නේ. ඒ වගේ තමයි මේ වීඩියෝ එකත් ටිකක් දිගයි. හරිම කියුට් ඒ ළමයාත් ළමයි. මම හරි ආසයි මොනවාද. ඉතින් ඒක මතක් වුණා මට මන් දැන් මෙහෙම කියද්දි. අනිත් එක තමයි rules. Kata Airways එකේ අපි flight attendant කෙනෙක් වෙද්දී අපේ safety එක එයාලා thoroughly check කරනවා. ඉතින් safety එක කොහොමද check කරන්නේ? අපි safe කියලා දැනගන්න එයාලා අපිට දීලා තියෙනවා rules and regulations cabin crew කෙනෙක් විදියට අපි පිළිපදින්න ඕන. ඉතින් ඒ දේවල් මේක කෝන්ස් එකක් විදියක් නෙමෙයි මම ඔයාලට කියන්නේ. හැබැයි මේ දේවල් වලට පුරුදු වෙලා මේ ජොබ් එක කරන්න පුළුවන් නම් විතරක් එන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මම ස්මෝක් කරන කෙනෙක් නෙමෙයි, මම ඩ්‍රින්ක් කරන කෙනෙක් නෙමෙයි, මම එහෙම කරන කායට මොකුත් කියන්නේ. හැබැයි පර්සනලි මම එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ cabin crew කෙනෙක් විදියට ඒ වගේ දේවල් ඩෝහාවලදී කරන්න බෑ. තහනම්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මෙහි ආපුවාම ඒ වගේ කෙනෙක්ට කියන්නේ ඩ්‍රින්ක්ස් ගන්න ස්මෝක් කරන කෙනෙක්ට ටිකක් අමාරුයි ඩෝහාවලදී. ඉතින් ඒ වගේ තව ගොඩාක් රෙගියුලේෂන්ස් තියෙනවා. අපි පිළිපදින්න ඕන cabin crew කෙනෙක් විදියට. ඒකට අපිට minimum rest ගොඩක් දේවල් තියෙනවා අපි follow කරන්න ඕන. ඉතින් ඒවා අපේ own safety එක තමයි ළමයි මම නම් හිතන්නේ ඇත්තටම minimum rest කියලා දෙයක් ලොකු long minimum rest එකක් නැතුණත් short minimum rest එකක් තියෙන්න ඕන flight එකකට කලින් කියලා මම හිතනවා. මොකද එතකොට අපිට පුළුවන් හොඳ rest එකක් අරගෙන අපේ flight එකට ගිහිල්ලා හරියට perform කරන්න. ඉතින් මේවා තමයි ළමයි අපේ තියෙන benefits සහ චූටි අවාසි. මං ඔයාලට කියන්නේ ඔයාලට දැන් තේරෙන්නේ නැති ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්ගේ තියෙන වාසි අවාසි මොනවාද කියලා ඔයාලට දැන් පොඩි අයිඩියා එකක් ඇති. ඇත්තටම මොනවාද ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වුණාම අපිට ලැබෙන දේවල් කියලා. ඉතින් මේක cabin crew කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න, cabin crew job එකට ආස කරන, එහෙම නැත්නම් දැනටමත් ඩෝහායේ ඉන්න දවස් ගණන් ඉන්න අයට තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. එහෙනම් ඉක්මනටම ඔයාලත් apply කරන්න vacancies ඕනම airline එකක especially මම ඔයාලට recommend කරන්නේ international airline එකකට join වෙන්න කියලා. මොකද මේ benefits මම ඔයාලට කිව්ව හැම benefit එකක්ම ඒ international airline එකක අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් එහෙමනම් දැන් මම යන්න වෙලාව හරි. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ළමයි, එහෙම නැත්නම් ඔයාලා කැමති නම් මම තව මොන හරි vlog අරගෙන එනවා නම් මට ඔයාලා ආස කරන මේ vlogs මොනවාද කියලා මට කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මම අනිවාර්යෙන්ම ඒවා අරගෙන ඔයාලට එනවාමයි. තව දෙයක් අන්තිමට බොහොම ආදරෙන් ඉල්ලනවා. මේ වීඩියෝස් වලට මම වෙලාව හදාගන්න හරිම අමාරුවෙන් ළමයි. ඔයාලට මම කලිනුත් කියලා තියෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ එකට කරන රිස්පෙක්ට් එකක් විදියට
like එකක් subscribe එකක් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බැලුවට පස්සේ ගොඩක් අය බලලා ඉතින් like එකක්වත් නොදා යනවා. ඉතින් ඊට වඩා මම ඒකට මුකුත් කියන්න ඒක personal choice එක. හැබැයි තව කෙනෙක් ඔයා වෙනුවෙන් මහන්සි වෙලා වීඩියෝ එකක් කරනවා නම් ඒකට පොඩි respect එකක් විදියට මං හිතන්නේ time එකවත් ඔයාගේ ඔයාට සල්ලිවත් cost වෙනවයි කියලා. ඉතින් පුංචි ඉල්ලීමක්, කාරුණික ඉල්ලීමක් කියලා හිතන්නකෝ. එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ළමයි. බයි ළමයි.